Welcome to Rose Style. Don't forget to subscribe. Hi guys, welcome back to my YouTube channel. ඔන්න කාලයකට පස්සේ මම වීඩියෝ එකක් අරගෙන ආවා. ස්පෙෂලි මේ වීඩියෝ එක මේ පාර ශ්‍රී ලංකන් එයර්ලයින්ස් කැබින් ක්‍රූ ඉන්ටර්විව් එකට සිලෙක්ට් වුණ ඔයාට. එහෙනම් ඉතින් මම ඔයාලට පොඩි ටිප්ස් ටිකක් කියන්න තමයි ආවේ. ඔයාලගේ ඉන්ටර්විව් එකට ඔයාලා ෆේස් කරන්න කොහොමද යන්න ඕනි කියලා. මුලින්ම කියන්න ග්‍රූමින් පාර්ට් එකෙන්ම. ග්‍රූමින් පාර්ට් එක තමයි අතරමකුත් කියන්න තියෙන්නේ. මෙහෙමයි. ඔයාලා දැන් ඔයාලට කැන්ඩියන් එකට නඳින්න තියෙන ශ්‍රී ලංකන් එයර්ලයින්ස් ඉන්ටර්විව් එකක් කියන්නේ අනිවාර්යෙන්ම ඔයාලා නඳින්න ඕනේ කැන්ඩියන් එක. එතකොට මේ කැන්ඩියන් එක ඔයාලා සිලෙක්ට් කරද්දී ලයිට් කලර් එකට යනවා නම් ගොඩක්ම හොඳයි. ලයිට් කලර් එකක් කියන්නේ ඔයාගේ ස්කින් ටෝන් එකට මැච් වෙන කලර් එකක්. ගොඩක්ම කොටන් මැටීරියල් කැන්ඩියන් එකක් යනවා නම් තවත් හොඳයි. ඒකෙන් අර ශ්‍රී ලංකන් කල්චර් එක පේනවා. ඒ වගේම තමයි අපේ ඇත්තටම කිව්වොත් අපේ ගර්ල් කෙනෙක්ගේ ලස්සන පේන හොඳම කැන්ඩියන් එක තමයි කොටන් කැන්ඩියන් එක. කොටන් කැන්ඩියන් එක මම මැටීරියල් එක හරියටම කියන්න දන්නේ නැහැ. ඒ නිසා තමයි මම ඔයගලන්ට ඒ විදිහට මෙන්ෂන් කරේ. ඊළඟට කලර් එක තෝරගද්දී ඔයාලගේ ස්කින් ටෝන් එකට මැච් වෙන. ඒ කියන්නේ ඔයාගේ ලස්සන පේන කලර් එකක් තෝරගන්න මම සජෙස්ට් කරනවා. ඔයාලට පුළුවන් නම් ශ්‍රී ලංකන් එයර්ලයින්ස් කලර් තීම් එක තියෙනවානේ. ඒ තීම් එකට මැච් වෙන. ඒ කියන්නේ බ්ලූ කලර් තීම් එකට මැච් වෙන්න පුළුවන් කැන්ඩියන් එකක් පුළුවන් නම් ඔයාලා සිලෙක්ට් කරගන්න. මේක අනිවාර්ය පාර්ට් එකක් නෙමෙයි. මේක පොඩි ටිප් එකක් ඔයාලට. ඊළඟ දේ තමයි හෙයා එක නීට් එකට බන් එකක් දාන්න. ඔයාගේ මූණට මැච් වෙන විදිහට ලස්සන හෙයා බන් එකක් දාගන්න. අනිවාර්යයෙන්ම ඔයාගේ මූණ කවර් නොවන විදිහට, ෆේස් එක කවර් නොවන විදිහට හෙයා එක ප්‍රිපෙයාර් කරගන්න. ඊළඟ දේ තමයි ඇක්සසරිස් යූස් කරද්දී ඉයරින්ග්ස් එහෙම පොඩි ඉයරින්ග්ස් දාන්න. වොච් එක දානකොට මෙන්න මේ වගේ වොච් එකක් දානවා නම් ගොඩක් හොඳයි. මොකද ඔයාගේ ඇක්සසරිස් ෆැන්සි නොවෙන්න ඕනේ. මම කලිනුත් කියලා තියෙනවා ඉන්ටර්විව් එකට යද්දී ඉන්ටර්විව් එකට යද්දී ෆැන්සි දේවල් යූස් කරන්න එපා. මේකප් එකට එද්දී අයි මේකප් එක ගොඩක් හෙවි අයි මේකප් එකක් යන්න එපා. ඒකත් ඔයාගේ මූණට ලස්සන ගැලපෙන්න, ඔයාගේ ඇස් දෙක ලස්සනට පේන විදිහට අයි මේකප් එකක් කරන්න. ඊළඟ ලිප්ස්ටික් එක රෙඩ් කලර් ලිප්ස්ටික් එකක් යූස් කරන්න. මේ දේවල් ටික තමයි ඉතින් කරන්න තියෙන්නේ. ඊළඟට කැන්ඩියන් එකේ ජැකට් එක යූනික් වෙන්න ඕනේ. යූනික් එකෙන් කියන්නේ ඔයාලගේ සාමාන්‍ය දැන් අපේ ශ්‍රී ලංකන් එයර්ලයින්ස් වල ඒගොල්ලෝ බලනවා මේ අපේ මෙහි ස්කා එකක් ඊළඟට වෙන මොන හරි ප්‍රශ්න තියෙනවද කියලා. ඒකට තමයි යූනික් දෙන්න කියන්නේ. ඒ කියන්නේ පිටත් යූනික් එක මෙතන ඉස්සරහත් යූනික් එක තියෙන්න ඕනේ. ඊළඟට ස්ලීව් එක ගත්තොත් ස්ලීව් එක අත් කොටට ගන්න. ස්ලීව් එක අත් කොටට ගන්න කියන රීසන් එකක් තියෙනවා. ඒක තමයි එයාලට ඔයාලගේ අත් දෙක බලන්න ඕනේ වෙන. මොකද අනිත් ඉන්ටර්විව් වල වගේම තමයි ස්කාස් තියෙනවද නැත්නම් වෙන මොන හරි ඔයාලගේ ස්කින් ප්‍රොබ්ලම්ස් තියෙනවද කියලා එයාලට චෙක් කරන්න ලේසි වෙන්න තමයි ස්ලීව් එක අත් කොටට අඳගෙන යන්න කියන්නේ. ඒ වගේම තමයි ඔයාලා අත් දෙක වැක්ස් කරගෙන යන්න. වැක්ස් කරලා යන්න. එතකොට ඒකෙන් ඔයාගේ ස්කින් ටෝන් එක තව ලස්සනට පේනවා. එතකොට අනිත් දේ තමයි හීල්ස් දෙක යූස් කරද්දී හීල්ස් දෙක කම්ෆර්ටබල් හීල් එකක් ගන්න. මොකද ඔයාලා කොච්චර වෙලා එතන ඉන්නවද කියලා කියන්න බෑ. ගොඩාක් ලොකු කැන්ඩිඩේට්ස්ලා ඉන්න පුළුවන්. ගොඩාක් ලොකු ප්‍රමාණයක් ඉන්න පුළුවන්. ඒ නිසා ඔයාලා දාන යූස් කරන හීල් එක එහෙම නැත්නම් ඔයගොල්ලෝ කෝට් ෂූ එකක් එහෙම යූස් කරනවා. ඒ මොකක්ම හරි ඒක කම්ෆර්ටබල් එකක් යූස් කරන්න. හිටගෙන එහෙම ඔයාලට ගොඩක් වෙලා ඉන්න වුණොත් නැත්නම් ඔයාලට ඒක ගොඩක් කකුලට අමාරු වෙනවා. ඊළඟ දේ තමයි අනිවාර්යෙන් ඔයාගේ බෑග් එකේ මේකප්ස් ඇක්සසරිස් අරගෙන යන්න. මේකප්ස් අරගෙන යන්න. ඊළඟට ස්නැක් එකක් කිව්වට පස්සේ අනිවාර්යයෙන්ම මින්ට් එකක් තියාගන්න. මවුත් වොෂ් එකක් and perfume එකක් පොඩි. මේ වගේ දේවල් තියාගන්න. එතකොට ඔයාලා රිෆ්‍රෙෂ් වෙනකොට වතුර බෝතලයක් අනිවාර්යයි. හයිඩ්‍රේට් වෙලා ඉන්න. අනිවාර්යෙන් වතුර බෝතලයකට අරගෙන යන්න. ඉතින් මේ දේවල් අනිවාර්යයෙන්ම ලෑස්ති කරගෙන යන්න. ඩොකියුමන්ට්ස් හැමදේම ඔයාලගේ අරගෙන යන්න. ඒ වගේම තමයි ටයිම් එකට කලින් යන්න. ෆෑ භාගයටවත් කලින් යන්න. මේ පාර මම හිතනවා ගොඩක් ලොකු කැන්ඩිඩේට්ස් ප්‍රමාණයක් ඉඳී කියලා. ඉතින් ඒකට ඔයාලට කොච්චරලා ඉන්න පුළුවන් වේද කියලා කියන්න බෑ. ගොඩක් වෙලා ඔයගලන්ට සමහර විට ඉන්න වෙයි queue එකේ. එතකොට ඔයාලට එනර්ජි එක ඕනේ. ඒ වගේම තමයි ඔයාලා ෆ්‍රෙෂ් වෙලා ඉන්න ඕනේ ඉන්ටර්විව් එකට ෆේස් කරන්න. එහෙනම් ඉතින් ඒ වගේම තමයි මම ශ්‍රී ලංකන් එයර්ලයින්ස් ඉන්ටර්විව් ගියා එකපාරක්. ඇත්තටම මම ඉන්ටර්විව් ෆේස් කරේ නැහැ එදා.
ගොඩක් වෙලා ඉඳියා මගේ හීල් එකේ ප්‍රශ්න නිසා තමයි මං අන්තිමට ඇත්තටම ගොත් I was exhausted. So මම ආවා මම ඉන්ටර්විව් එක ෆේස් කරන්න නැතුව මම ඔයාලට ෆොටෝ එකක් දාන්නම් මගේ එදා කොහොමද මගේ අපියරන්ස් එක තිබුණේ කියලා. එහෙනම් ඉතින් මම සුබපතන ඔයාලා හැමෝටම මේ අවස්ථාව ඔයාලා හැමෝටම ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම හොඳට ඉන්ටර්විව් ෆේස් කරන්න හොඳට ප්‍රිපෙයාර් වෙලා ඉන්න ඔයාලා හැමෝටම best of luck. එහෙනම් thank you for the watching. අපි තවත් vlog එකකින් ඉක්මනටම හම්බෙමු. පරිස්සමෙන් සතුටින් ඉන්න. ඔයාලගේ සිතුම් පෙතුම් හැමදේම ඉක්මනට විශ්ත වේවා. Bye.